the flame, he in sicko mode. Hi friends, කොහොමද වෙල්කම් කියලා පිළිගන්න හැමෝම මම අද ගෙනල්ලා තියෙන අලුත්ම අලුත් වීඩියෝ එකකට. ඊට කලින් කියන්න ඕනේ සමාව වෙන්න කියලා මොකද උච්චර කාලයක් වීඩියෝ ගේන්න බැරුණා. හරි එහෙනම් ඔයාලා සමාව දෙනවා කියලා මම හිතනවා. එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි කෙලින්ම වීඩියෝ එකට ඊට කලින් කියන්න ඕනේ ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරගෙන මේ වගේ වීඩියෝ එකට like එකකුත් දානවා set වෙන්න. අපි යමු කෙලින්ම අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක පැත්තට. අපිට මේ එපිසෝඩ් උප්පත් විසික් කරනවා. ඉතින් මේ කොජිරෝ සසකිගේ මූණ දැක්ක ගම මේ නාකියද ෆයිට් එකට ඇවිල්ලා තියෙන්නේ. හප්පුව මුට පුළුවන්ද ෆයිට් කරන්න කියලා වගේ හැම මිනිහෙක්ගේම මූණ අඳුර වෙනවා. ඒ වගේ මෙයාලා කියනවා. හරි මේ තරගෙන් නම් අපි අනිවාර්යෙන් දින්නවලු. පරිදිනවත් තමයි යන්නේ කියලා. ඔන්න ඒත් එක්ක අපිට පෙන්වනවා නිකන් පොඩි කොල්ලෙක්. ඒ කොල්ලා නිකන් මොනවා හරි සීල් වගේක් වගේ ඒව පහක් විතර අතේ තියාගෙන තමයි. මේ කොල්ලා කියනවා මොන මගුලකටද දන්නේ මේ කොජිරෝ සසක් කියන එකට මගේ තාත්තගේ ටයිටල් එක දුන්නේ. අරනම් මගේ තාත්තා තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම කළුචරණ ශිල්පියා වෙන්න ඕනේ කියලා එයාගේ තාත්තගේ නම කියනවා. එයාගේ තාත්තගේ නම තමයි මුයාෂි මියමෝටෝ කියන්නේ. ඔන්න ඒත් එක්ක මේ පොඩි කොල්ලට කවුරු හරි කෙනෙක් කතා කරනවා. ඔව් ඒක එහෙම වෙන්නත් තිබ්බා. එයා අපේ මාස්ටර්නේ කොහොම කියලා මේ මිනිස්සයා කියනවා. ඒත් ඒක මෙතන නිකන් අර ඔයාලා දන්නවා ඇති ඒක මං කියන්න හොඳ වචනයක් දන්නේ කොහොම හරි එතන ඉන්න මහාන වෙච්ච වගේ කෙනෙක්. භික්ෂුණියක් අර කුන්ෆු උගන්වන්නත් මුලින්ම ආරම්භුනේ ඔන්න ඔය පන්සල් වලින් කියන අන්න ඒ වගේ කට්ටියකුත් කියනවා. ඔව්. ඒ මාස්ටර් ගොඩක් පවර්ෆුල් තමයි. ඒ වගේම එයා තමයි නිටෙන් ඉචිරු ස්ටයිල් එකේ නිර්මාතෘ වෙන්නේ. ඒ වගේම අපිට මේක ඉස්සරහින් බලා ගන්න පුළුවන් මේ නිටෙන් ඉචිරු ස්ටයිල් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒත් එක්කම ඔන්න අපිට පේන්නනවා මේ නිටෙන් ඉචිරු ස්ටයිල් එකේ නිර්මාතෘ වන මුෂාෂි සෙන්සිව. ඉතින් ඒ වගේ නිකන් ගිනිදල් පිටනවා වගේ තමයි එයා වෙන යෝධයෙක් වගේ සද්දන්ත මිනිස්සෙක් කියලාත් අපිට මේකෙදි පේන්නනවා. ඉතින් එයා ඇස් දෙකත් වහගෙන කිසි හලහල්මක් නැතුව ඔහේ හිටගෙන ඉන්නවා. ඒක දිහා අර පොඩි ළමයයි අර ඉස්සෙල්ලා කතා වුණ කට්ටියයි බලාගෙනත් ඉන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ ගෝල්ලයි බ්‍රෝන් හෙඩ්ලා. ඉතින් ගෝල් අහනවා අනේ බ්‍රෝන් හෙඩ් අපිට මේක දිනා ගන්න පුළුවන් වෙයිද? මට නම් හිතෙන්නේ අපි මේක දිනයි කියලා අනේ කියලා. ඒත් එක්කම අපේ මේ බ්‍රෝන් හෙඩ් කියනවා නෑ මම අපේ මේ කොජිරෝ සසකිගේ හැකියාවන් ගැන විශ්වාස කරනවා. අපි එයාට ඉඩ දීලා බලාගෙන ඉමු පැත්තකට වෙලා කියලා. ඔන්න ඒත් එක්කම අපිට මෙන්නවා අපේ පොසයිඩන්වයි කොජිරෝව. ඒත් එක්කම අපේ මේ කොජිරෝ එයාගේ පිටේ බැඳගෙන හිටපු කඩුව එකපාරටම කොප්පියෙන් එළියට අර ගන්නවා. කොපුවත් විසික් කරනවා. එයා හැම එළියට අරගෙන ඒ තියෙන ඒ පිට්ටනිය නිකන් වතුර පිල්ලන දේ වටේට තියෙන පිට්ටනිය මැද තියනවා. තියනවා කියවට ඇත්තට වදින්නෙත් නැහැ. හැබැයි ඒක වැදුන්නේ නැති වුණාට ඒකේ එකපාරට මේ ශබ්ද තරංගයක් පිට වෙලා වගේ වතුර දිගේ එක ගලාගෙන යනවා. ඒක ඇහුණ ගමන් අපේ මේ මුෂාෂි මාස්ටර් එකපාරටම හැරෙනවා. ඉතින් මෙයා එකපාරටම හැරුණා වගේ වුණ ගමන් අපේ මේ ඒරිස් බය වෙලා කෑ ගහන ගන්න කවුද යකෝ අර මිනිස්සයා කියලා. ඒත් ඒක ආවට පෙන්නනවා අපේ ෂිව ගෝඩ් ෂිව. එයාත් නිකන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ අපේ මුෂාෂි මාස්ටර් අඬනවා. එයා අඬද්දින් අර ඉස්සෙල්ලා කතා කියපු දෙන්නත් එයත් එක්කම අඬනවා. පොඩි එකා නම් අඬන්නේ නැහැ. ඉතින් මෙයාලා මෙහෙම අඬද්දින් අපේ මුෂාෂි මාස්ටර් කියනවා ඔව් මේ එයා තමයි මේ ලෝකේ දැනට පහළ වුණ ශ්‍රේෂ්ඨතම කළුචරණ ශිල්පියා. ඒ වගේම ඉරට පල්ලෙහින් ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිහත් එයාම තමයි කියලා මෙයා ඉතින් අඬන්න ගන්නවා. ඉතින් අර දෙන්නත් ඉතින් ඕක බලාගෙන ඉතින් අඬනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අපේ මේ හයිම්ඩාල් නෑ අපිට පෙන්නන්නේ අපිට කියනවා මේ අපේ හයිම්ඩාල් මේ තමයි අපේ තර්ඩ් බවුන්ටි එක. මේ ලෝකේ ඉන්න දැන්ට ෆේමස් මැතම කිව්ව පොසයිඩන් තමයි ෆේමස්ම ගෝඩ් ඔෆ් ඉන් ද වර්ල්ඩ් කියලා කියන නමින් හඳුන්වන්නේ. ඉතින් මෙයා කියනවා ෆේමස්ම ගෝඩ් වගේම ලෝකේ ශ්‍රේෂ්ඨතම ලෝස. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨතම පරාජිතය අතර සිටින ෆයිට් එකේ ආරම්භය කියලා. ඊට පස්සේ මෙයා කෑ ගහලා කියනවා දැන් සටන ආරම්භ කරන්න කියලා. හැබැයි පොසයිඩන්ගේ වගේම අපේ මේ කොජිරෝගත් කිසිම හැලහොල්මක් නැහැ. දෙන්නට දෙන්න ඔහේ බලාගෙන ඉන්නවා. කොජිරෝ නම් මේ අපේ පොසයිඩන්ගේ මූණ දිහා හරි බලාගෙන ඉන්නවා. හැබැයි පොසයිඩන් නම් අපේ මේ කොජිරෝගේ මූණ දිහාවත් බලාගෙන ඉන්නේ නැහැ. ඉතින් මේ ගැන මිනිස්සු වගේම දෙවිවරුත් කතා වෙන්න ගන්නවා. ඔන්න මේක ඉවසලා බැරිම තැනද කොහෙද කොජිරෝ සසකි එක පාටම අපේ පොසයිඩන්ගේ පැත්තට පයින්නවා යාගේ කඩුවත් එල්ල කරගෙනම. හැබැයි ඉතින් පැන්න ගමන්ම අපේ පොසයිඩන්ගේ ත්‍රිශූලය කෙලින්ම අපේ මේ කොජිරෝ සසකිගේ හදවත හරහාම යනවා. ඔව් කොජිරෝ සසකිගේ
කතාව ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. දැන් තමයි පටන් ගන්නේ. ඇත්තම කිව්වොත් මේක කොජිරෝ සසකි මෙහෙම ප්‍රහාරයක් එල්ල කරොත් කොහොම වෙයිද කියලා හිතපු සීන් එකක් තමයි අපිට මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් කොජිරෝට පුළුවන් එක හැකියාවක් තමයි එයා මෙහෙම ප්‍රහාරයක් එල්ල කරොත් ඊළඟට මෙයාට වදින ප්‍රහාරය කොහොම වෙයිද කියලා නිගමනය කරන එක. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා අපේ ඒරිස්වයි හර්මස්වයි. ඔයාලා දන්නවනේ ඒරිස්වයි හර්මස්වයි කියන්නේ කවුද කියලා ගිය එපිසෝඩ් වලදී හම්බුණානේ. ඉතින් අපි මේ ඒරිස් කියනවා අප්පෝ මුන් දෙන්න නම් ජීවිතේට ගහ ගන්න ගන්න මෙතන හොඳ ෆයිට් එකක් පටන් ගන්න නැති වෙයි නේද තව වෙනකල් කියලා. ඒත් එක්ක අපි මේ හර්මස් කියනවා නෑ තව ටිකක් බලන්නිමුකෝ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන අපේ මේ කොජිරෝ සසකිගේ කඩුව අල්ලන් ඉන්න අත් දෙක දිහා. අප්පච්චෝ කොජිරෝ සසකිගේ අත් දෙකනුත් දාඩිය දාලා මූණනුත් දාඩිය දාලා. ඇයි කිව්වොත් එහෙම කොජිරෝ සසකි දැන් 18 පාරක් අපේ මේ පොසයිඩන්ට පහර දෙන විදිහ ගැන කල්පනා කරලා. හැබැයි ඒ 18 පාරම පොසයිඩන්ගේ අතින් අපේ මේ කොජිරෝ සසකි මැරුණා. ඉතින් ඒත් එක්ක අපේ මේ කොජිරෝ සසකිට ඉන්නව නෑ මේක වෙන්න බෑ. මම කොහොම ගියත් දැන් මෙයාගේ යට තින්නා වගේ තමයි මට දැනෙන්නේ. මම මෙයාට කොහොම ගහන්න හැදුවා මෙයා මාව මරනවා. මේක නම් වෙන්න බැරිම දෙයක් කියලා මෙයා කියනවා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා අපේ මේ ගෝලුවේ බ්‍රෝන්හිඩ්ලු. බ්‍රෝන්හිඩ්ල් කියනවා අයියෝ මේ දෙන්න ගහගත්තොත් මොකක් වෙයිද කියලා මට හිතන්න බෑ. මට නම් හිතෙන්නේ අපේ මේ පොසයිඩන් ගොඩක් බලවත් ඇති කොජිරෝට වඩා. ඒ වගේම අපේ මේ පොසයිඩන් තමයි ඔලිම්පස් වල ඉන්න දෙවිවරු 12 දෙනාගෙන් ෆේමස් මේ කියන්නේ ප්‍රසිද්ධම දෙවියා. එයාට තරම් බලයක් මේ කොජිරෝට තියෙයිද කියලා අපේ මේ බ්‍රෝන්හිඩල්ගෙන් ගෝල් අහනවා. ඒත් එක්කම බ්‍රෝන්හිඩල් hina වෙලා කියනවා ඔලිම්පස් වල දෙවිවරු 12. නෑ නෑ ඔලිම්පස් වල දෙවිවරු 12 නෙමෙයි. ඔලිම්පස් වල දෙවිවරු 13ක් හිටියා කියලා. ඒත් එක්කම ගෝල් පුදුම වෙලා වගේ යනවා. ඔව් 13ක් ඒ මොකද්ද කියලා. ඒත් එක්කම අපේ මේ බ්‍රෝන්හිඩල් කියන ඔව් දැන් තමයි කියන්න හොඳ වෙලාව කියලා. එයා කියනවා ඒ හිටපු දෙවියාගේ නම තමයි ආදාමස් කියලා. ඒත් එක්කම අපේ ගෝල් පුදුම වෙලා අහනවා ආදාමස් ඒ කියන්නේ අපේ මේ ආදම්ගේ බලවත්ම ස්වරූපේ නේද කියලා. ඒත් එක්කම අපේ බ්‍රෝන්හිඩල් කියනවා නෑ ආදාමස් කියන්නේ දෙවි කෙනෙක් කියලා. ඒ වගේම එයා තමයි අපේ මේ සියුස්ගේ ඒ වගේම පොසයිඩන්ගේ හිටපු වැඩිමහල්ම සහෝදරයා. ඒ වගේම එයාව මැරුවේ පොසයිඩන් කියලාත් අපි මේ බ්‍රෝන්හිඩල් කියනවා. ගෝලුත් පුදුම වෙලා වගේ අහනවා පොසයිඩන් ඒ කොහොමද කියලා. ඔන්න ඊට පස්සේ අපේ මේ බ්‍රෝන්හිඩල් ඒකේ කතාව කියන්න ගන්න. ඒ කියන්නේ මේ දෙවිවරු 12ලු 13 දෙනා හිටපු කාලේ කතාව. ඉතින් එයා කියන්න ගන්නවා මේ අපේ ආදාමස් එහෙමත් නැත්නම් අපේ මේ සියුස්ගේ පොසයිඩන්ගේ ලොකම සහෝදරයා. ඉතින් හරිනම් මේ වැඩිමහල් සහෝදරයාට තමයි මේ දෙවිවරුන්ගේ කියන්නේ දෙවිවරුන්ගේ ලොක්කකම කියන්නේ රජා වගේ ඉන්නේ අවස්ථාව හම්බ වෙන්න ඕනේ. හැබැයි මේක හම්බ වෙලා තියෙන්නේ අපේ සියුස්ට. ඉතින් මේකට අපේ මේ ආදාමස් ගොඩක් තරහින් තමයි ඉන්නේ. ඉතින් ආයකට ප්ලෑන් එකක් ගහනවා ඔලිම්පස් වල ඉන්න. ඒ කියන්නේ දැන් වාරයක් වගේ එකක් කරන්න තමයි යන්නේ. මෙයා තමයි අත්තම කිව්වොත් එහෙම ටයිටන් වල අධිපති. ඒ කියන්නේ මෙයා ඔයාලා දන්නේ කොහොමද දිවි ලෝකයක් විනාශ වෙනවා කියන්නේ යෝධයෙක්ගේ අතින් කියලා තමයි ගොඩක් පුරාවෘත්තු වල එහෙම තියෙන්නේ. මම නම් ඒක දන්නේ නැහැ. ඉතින් මෙයා තමයි අන්නේ යෝධයන්ගේත් අධිපති කියලා කියන්නේ. ඉතින් මෙයා හදන්නේ මෙයාගේ පැත්තට තව ඔලිම්පස් වල ඉන්න දෙවිවරු කීප දෙනෙක්ව නම්මගෙන අපේ මේ සියුස්ට විරුද්ධව යුද්ධයක් ප්‍රකාශ කරන්න. ඉතින් එයා මේක කරන්න එයාගේ හමුදාවක් හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒකට මෙයා ලොකු ප්ලෑන් එකක් ගහලා කොහොම හරි පොසයිඩන් ඉන්න තැනට යනවා. එයා පොසයිඩන්ටත් එයත් එක්ක එකතු වෙන්න කියන තමයි මේ යන්නේ. ඉතින් එයා පොසයිඩන් ඉන්න තැනට යනවා. ඉතින් පොසයිඩනුත් පැත්තක අර හෙන දිග ටේබල් එකක් වගේ තියෙනවා. ඒක දෙන්න කෙරවලවල් දෙකේ වාඩි වෙලා ඉතින් කතා කරනවා. අපේ පොසයිඩන් නම් මොන මගුලක්වත් කියන්නේ නැතුව ඔහේ ඉන්නවා පැත්තක් බලන්න. ඉතින් අපි මේ ආදාමස් එයාට මේ වෙච්ච අසාධාරණ ගැනයි ඒ වගේම සියුස් මේ පුටුවේ නිරපන්න ඕන කියලා අපේ මේ පොසයිඩන්ට කියනවා. ඉතින් එයා එහෙම පොසයිඩන්ට කියලා පොසයිඩන්ගෙන් අහනවා ඔයා මාත් එක්ක එකතු වෙනවද සහෝදරයා කියලා. ඒ වගේම එයා කියනවා ඔයා මගේ බාල සහෝදරයා හින්දා ඔයාටත් මං එහෙම අපේ සියුස් සෙරෙව්වොත් එහෙම ලොකු තැනක් දෙන්නම් කියලා. ඉතින් හැබැයි මේ පොසයිඩන් නම් අඩුම මේ ආදාමස්ගේ මූණවත් බලන්නේ නැතුව ඔහේ පැත්තක් බලාගෙන ඉන්නවා. ඉතින් මේකට ආදාමස්ට හෙන්ටම මලපානවා. ඉතින් එයා එන හයියෙන් කෑ ගහලා අපේ මේ පොසයිඩන්ට කියනවා තමුසේ මගේ එක දැන් අහගෙනද හිටියේ නැත්තම් වෙන පැත්තක් බලාගෙන වෙන කල්පනාවකද ඔය හිටියේ කියලා. ඉතින් ඒත් අපේ මේ පොසයිඩන් මොකුත් කියන්නේ නැති හින්දා හොඳටම ආදාමස්ට තරහ ගිහිල්ලා එතන තිබ්බ අර ලොකු ගල් ටේබල් එකත් ඈතට විසික් කරලා ආයෙත් අපේ මේ පොසයිඩන්ට කියන අඩෝ මන් දිහා එක සැරයක් බලපන් තෝ මොකද ඔය කරන්නේ බලපන් යකෝ මගේ ඇස් දිහා කියලා ආදාමස් කියන. හැබැයි පොසයිඩන් නම් මේක දිහා බලන්නවත් නැහැ. ඊට පස්සේ පොසයිඩන් එකපාරටම නැගිටිනවා.
නැගිටලා කියනවා තමුන්ගේ බලයට තියෙන කෑදරකම කොච්චර කිව්වත් අයින් වෙන්නේ නේද? ඒ වගේම මට කියන්න තව එක දෙයක් තියෙනවා. තමුන් කොහොම යුද්ධ කරත් තමුන්ගේ යුද්ධෙන් පෙරදෙන මෙච්චරයි මට කියන්න තියෙන්නේ කියලා අපේම පොසයිඩන් කියනවා. ඒකට හොඳටම මල පැන්න මේ අදාමස් මොකද්ද තෝ කීවේ කියලා අහනවත් එක්කම අපි මේ පොසයිඩන් කිසි ගාණක් නැතුව විසිල් ගහන්න ගන්නවා. ඉතින් මේකට මල හොඳටම මල පාන ආදාමස් එයාගේ ආයුධෙත් අරගෙන අපි මේ පොසයිඩන්ට ගහන්න එනවා. ඒ ගහන්න එන ගමනුත් මූ කියනවා මගේ දිහා බලපන් මම තෝ පොඩි කාලේ ඉඳන් හැදුවා. හැබැයි තෝ මගේ දිහා එක සැරයක්වත් බැලුවේ නැහැ. යකෝ මගේ දිහා බලපන් කියලා. කෑ ගහගෙන එනවත් එක්කම අපේ මේ පොසයිඩනුත් ආදාමස් දිහා බලනවා. හැබැයි මේ තමයි අපේ මේ ආදාමස් හරියටම පොසයිඩන් ආදාමස් දිහා බලපු පළවෙනි කතාව සහ අවසාන වතාව. මොකද කිව්වොත් ඒ වෙනකොටත් පොසයිඩන් ආදාමස්ගේ පපුව හරහා මෙයාගේ ත්‍රිශූල බස්සලා ඉවරයි. ඊට පස්සේ කිසි ගාණක් නැතුව ආදාමස් එයාගේ ත්‍රිශූලනුත් පැත්තකට විසික් කරලා දානවා. ඊට පස්සේ අපේ මේ පොසයිඩන් කිසි ගාණක් නැතුව එතනින් යනවා. ඉතින් මෙහෙම යන ගමන් මේ පොසයිඩන් කාට හරි හැන්ඩාගේ කියනවා මෙතන ඔලිම්පස් වල දෙවිවරු 13 දෙනෙක් හිටියට දැන් ඉන්නේ 12. ඒක ඔයා අපේ මේ පුරාවෘත්තය වෙනස් කරලා ලියන්න කියලා. ඉතින් මෙහෙම කියන්නේ හර්මස්ට. ඉතින් හර්ම්සුත් හොඳයි මම ඒක ඒ විදිහටම කරන්නම් කියලා අපේ මේ පොසයිඩන් පැත්තට දන ගහලා ආචාර කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අපේ මේ හර්මස්යි ඒරිස්යි. ඉතින් අපේ මේ ඒරිස් හර්මස්ගෙන් අහනවා මොන යකෙක් හරි මොකා හරි කවුද දන්නේ නැහැ අපේ මේ ඔලිම්පස් වල දෙවිවරු 13 දෙනෙක් හිටියට දෙවිවරු 12 කියලා පුරාවෘත්තය වෙනස් කරලා තියෙනවා. ඒ මොකද්ද කියලා මට හොයාගන්න තාම බැරි වුණානේ අනේ කියලා. ඒත් එක්කම හර්මස් අත උස්සලා කියනවා ඒ මම කියලා. ඉතින් ඒක එහෙකට නම් ඒරිස්ට ගොඩක් තරහ. එයා අපි මේ හර්මස් පැත්තට ඇඟිල්ලක් දික් කරලා තමුසේ පුරාවෘත්තයක් වෙනස් කරන තමුසේ ඉස්සෙල්ලා ලොක් එක්ක කියලා හිතුවා තමුසේ මොකෙද්ද යකෝ කියලා මේ ඒරිස් හර්මස්ට බයින්න ගන්නවා. ඊට පස්සේ හර්මස් කියනවා නෑ මං ඒක එහෙම කරේ නැත්තම් අපේ මේ දෙවිවරු අතර ලොකු යුද්ධයක් වුණත් ඇති වෙන්න තිබ්බා කියලා. ඒත් එක්ක මෙයා කියනවා හැබැයි ඉතින් ඒක උනත් ගොඩක් හොඳයි. මොකද අපේ සිව්සුත් හිටියේ යුද්ධයකට යන්න ගොඩක් ආසාව වෙන්නේ කියලා. ඊට පස්සේ අපේ මේ ඒරිස් කියනවා මොකක් හරි කමක් නෑ මට තේරෙනවා. කොහොමත් අපේ තාත්තත් කැමති ගොඩක් යුද්ධ වලට තමයි. ඒ කොහොම වුණත් අපිට දැන් මේ තරඟ බලන්න තියෙනවා කියලා එයා අපේ මේ ඒරිස් කියනවා. ඊට පස්සේ අපිට ආයෙත් මේ පොසයිඩන්ගේ අපේ මේ කොජිරෝ සසකිගේ ෆයිට් එක පෙන්වනවා. ඇත්තට ෆයිට් එකක් කිව්වට මුන් දෙන්න ගහගන්නෙත් නෑ මුකුත් නෑ ඔහේ බලාගෙන ඉන්නවා. කොජිරෝ නම් මේ අපේ පොසයිඩන්ගේ දිහා බලන ඉතින් පොසයිඩන් නම් කිසි ගාණක් නැතුව ඔහේ පැත්තක් බලාගෙන ඉන්නවා. ඉතින් මේක එපා වුණා අපේ මේ කොජිරෝ සසකි මොකද කරන්නේ? ඒකත් හොඳයි. මේ දෙවියා මන් දිහා බලන්නේ නෑනේ. එහෙනම් දැන් කියලා බිම වාඩි වෙනවා. බිම වාඩි වෙලා එයා කියනවා මට නම් කොහෙත්ම ඕනේ නෑ දැම්ම මැරෙන්න. ඉතින් අපේ කොජිරෝ සසකි මෙහෙම කීවට පස්සේ අපේ මේ එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේදී නම් අපිට මේ දෙන්නගේ සුපිරිම ෆයිට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මතක ඇතිනේ ඉස්සෙල්ලා තෝර්ගේ ලූබුගේ එක ඊට පස්සේ තිබ්බ අපේ සියුස්ගේ ආදම්ගේ එක. ඉතින් මේ දෙකටම වඩා සුපිරි ෆයිට් එකක් අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙන්නගේ ෆයිට් එකෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම ඔයාලට ස්ථිරවම කියනවා. මොකද මම මේ ෆයිට් එක බැලුවා සුපිරි ෆයිට් එකක් තමයි මෙතන නම් යන්නේ. හරි එහෙනම් එච්චර තමයි අද එපිසෝඩ් එකත් මෙතනින් ඉවරයි. ඒ වගේම කියන්න ඕන ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන යන්න. එහෙනම් ඉතින් මම යනවා මේ Been on back for the legs, say slow. Never tell a back, didn't never stay running. Been on